පිටකොටුව 130ට මම හිටිය. අඩිය තැල්ල පොඩි වෙලට කැරකිලා තෙරපිලා යන මේ ලයිෆ් එක. ඉතින් මෙතන කොහොම ගියා ෂූටින් යනකොට හතයි තියා. අතක් කියනවා වෙනවද මේ පාරවල් වල ඉතින් උදේ ඉඳන් ෂූටින් පොඩ්ඩක් ඉතින් හරි අමාරුයි යව්වයි. දැන් 130ට පාර අපි බදු අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ බලන්නකො පළතුරු තියෙනවා. අද අපේ ප්‍රොඩියුසර් කිව්වා අපිට මේ ඔක්කොම කන්න අරන් දෙනවා කියලා. මේ බලන්නකො දූරියන් අපි ඉතින් හරි ආස කෑමක්. දැන් කන්න බෑ දැන් ෂූටින් නේ. ඉතින් චුට්ටක් ඔය පිසු නටරට ඉන්න අපි දෙන්න පාරේ. बाकी दान होता निकल दान को There's a loader. Ready, set, clear, please. ready Set, silence. මොනවා කියන්නේ වෙලාවට කිව්වේ නෑ. අපෝ මෙයා ග්ලාස් නහන්න එපා. Ready for yourself. Malli. Inda bhai bata. ID sir silence Waad inda bhai mahatya hota. Apne mahatya kata arani ba. Kollo hota inda bhai. දැන් බලන්න විනීත කව. මුතුම විනීත. Excel wala kela. Mahatya. මගේ දරුවා. Inda bhai. Taw daat malli. Inda bhai bata hota inda bhai. විනීත ගමම ආවා මේ දරුවාට. Eh road dekhe na. Aniya. Ganna camera pasu. මේ සැක්කුඩ. ඒක වහගන්න. ගමුකෝ. Hari. Kita bhai camera. අඳුරනවද ඔයගොල්ලන් මෙයාව? මේ මෙයාට මගතොගටේදී හම්බ වෙලා එක එක්කෙනා එක ලස්සන නමක් කියනවලු එයාට. අහලා බලමුද මොකක්ද එයාට කියන නම කියලා. මගේ දරුවෝ අම්මේ මොකක්ද ඔයාලට මගදී කියන්නේ කට්ටිය? මගදී දැන් කතා කරන්නේ චමත්කා කියලා. චමත්කාර. ඉතින් මට ලතිකනේ කියන්නේ. මේ පේනවද ෂූටින් ඇවිල්ලා ඉතින් ඔය ඉන්න චුට්ටක් පැදුරක් එලාගෙන නිදාගෙන ඉන්න ජීවිතේ. හැබැයි දැන් මෙයා කියන්නේ මෙයාට චමත්කා කියන්නේ කියලා. එයාගේ තාත්තා ඉන්නවා. අපි තාත්තගෙන් අහලා බලමුද මෙයාට මොකද්ද කියන්නේ සහ මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඔන්න ඔයගොල්ලෝ හරියටම අහලා දැනගන්න. මේ ඉන්නේ චමත්කාගේ තාත්තා. මෙයාට මොකද්ද? හයි මෙයාට කියන නම එකද? අරක? අරකද? මෙයාට මගතොටේදී චමත්කා කියනවා වෙන්න පුළුවන්. හැබැයි මේ අපි කියන්නේ සහ අපේ මේ මා සෙට් එක ඇතුලේ කියන්නේ දැන් ඉස්සෙල්ලා දැක්කා වගේ දැන් නිදාගෙන හිටියේ. දැන් ඇහැරුවනේ අම්මා. දැන් ඇහැරුවට පස්සේ කියන්නේ දැන් අම්මේ මට බඩගිනි කියලා. කෑවොත් නිදිමතයි, නැගිට්ටොත් බඩගිනි. දැන් කාඩ් එකේ එක වගේ චුට්ටක් ඇස් දෙක වහගන්න නෑ. හැබැයි ඇත්තටම නැගිට්ටාම බඩගිනි. ආපු ගමන් නිදිමතයි, නැගිට ගමන් බඩගිනි. සාමාන්‍යයෙන් චමත්කාරයමයි. චමත්කාර නෙවෙයි ගීත්ම බණ්ඩාරේ. හරි ලස්සනයි, හරි සුන්දරයි. මං හරි ආදරෙයි මේ දෙන්නත් එක්ක. ඉතින් අපි ලස්සනට බොහොම ආදරෙන් සුන්දරව මා නාට්‍ය කරන්නේ. ඔයගොල්ලොත් බලන්න. මං වගේ කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියයි ඉන්නවනම් පළයන් කමෙන්ට් එකක් දාන්න.